දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි දේව බය ගැන මෙනෙහි කරන මේ දවස දෙවියන් වහන්සේ ඔබට ආදරේ. දේව බය කිව්වම ඔබ බය වෙන්න එපා. කැළඹෙන්න එපා. 365 සැරයක්ම දෙවියන් වහන්සේගේ වචනේ කියනවා බය වෙන්න එපා කියලා. ඒ කියන දෙවියන් වහන්සේ කවදාකවත් කියන්නේ උන්වහන්සේට බය වෙන්න. මේ බය වෙන්න දේව බය කියලා කියන්නේ උන්වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ දෙන උතුම්ම ගෞරවය. අද දවසේට අපි මෙනෙහි කරලා බලමු දෙවියන් වහන්සේගේ වචනේ පිලිප්පි 2:12 කියනවා අපගේ මේ ගැලවීම උන්වහන්සේගේ කරුණාවෙන් තිබුණු ගැලවීම රඳා පවතින යන්නේ මේ දෙවියන් වහන්සේට තියෙන බිය නිසා. එස්සානේ කියනවා පවුල්තුමා කියනවා බයනුත් වෙවුල නුඹලාගේ ගැලවීම ඉෂ්ට කරගන්න. හාලෙලූයා. බය කියන්නේ දෙවියන් වහන්සේට ගෞරවය දෙමින් උන්වහන්සේ පරාක්‍රමධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේට සෑම දෙයක්ම පේනවා. ඒ තැනන් වහන්සේ තුල බයෙන් දේ ගැලවීම ස්ථිර කරගන්නවා. අපි ගැලවීම අපේ ස්ථිරවන්න යන්නේ දෙවියන් වහන්සේට ගෞරවය කිරීම තුලින්. ඒ නිසා අපි දේව බය කියන තුල අපි ගමන් කරමු. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. ඉදිරි දින කීපයකට මේ දේව බය තුල තියෙන ආශිර්වාදය අපි මෙනෙහි කරලා බලමු. ජේසුස් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙන යන්න. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුල වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.